හායි යාළුවනේ කොහමද ඔන්න ඉතින් අදත් මං ආවේ අලුත් වීඩියෝ එකක් අරගෙන අදත් මම බ්ලොක් ක්‍රාෆ්ට් 3D ගේම් එක ගැන තමයි වීඩියෝ එකක් ගේන්නේ. අද මම විශේෂ දේවල් කීපයක් කරනවා. බලමු අපිට මොකක්ද ඇවිල්ලා තියෙන පැක් එක. one time offers 500යි 500ට වටනවා මොනවද දන්නේ නැහැ. අපෝ පහයි බ්ලොක්ස් පහකින් වැඩක් නැහැ ඇත්තටම. එහෙනම් මම මේක කැන්සල් කරනවා. මේ ඔෆර් එක අපිට වැඩක් නැහැ. අද අපි පොඩි බිල්ඩින් එකක් හදනවා. පොඩි කිව්වට පොඩි නෙමෙයි. ඒක ලොකු බිල්ඩින් එකක්. ඉතින් අපිට බිල්ඩින් එක හදන්න මම මෙන්න මේ කන්ද හාර්වෙස්ට් කරන්න ඕනේ. කියන්නේ ඒ කන්ද අපි ඉවත් කරන්න ඕනේ. ඉතින් ඕගොල්ලෝ දන්න මේ කන්ද ඉවත් කරන්න ගියොත් මට තව සතියක් විතර යයි. ඉතින් අපි මෙහෙම කන්ද මුදන්ට ගිහිල්ලා මම මුලින්ම කරන්නේ මම ගන්නවා අද බයි කරන පොඩි දෙයක්. my villagers වලට ගිහිල්ලා මම වෙපන්ස් වල පළවෙනි වෙපන්ස් එක නෙමෙයි පිකෙක්ස් එකට නෙමෙයි යන්නේ. කෙලින්ම මම යනවා මේජ් ස්ටාෆ් වල බලන්න. එක දැම්මම දින ලස්සන 1500ක් යනවා අවුලක් නෑ. ඒක බයි කරාම මම ඒක equip කරනවා. යාළුවනේ අපි හිමීට පිකෙක්ස් එක අරගෙන බලමු. මේක දැන් මොකද දන්නේ තියෙන විශේෂත්වය. I don't know man. අපි ඒක බලන්නත් ඕනේ. දැන් මම මගේ අතේ නෑනේ ඒක. One eternity later. මේක අපි equip කරලා නෑනේ. හාලි. දැන් මගේ අතේ තියෙනවා යෂ්ටිය. දැන් බ්ලොක් එකක් එහෙම මට කඩදායි. නේද මොකද්ද? බලන්න. මට හිතෙන්නේ බ්ලොක් එකක් ඉක්මනට කඩද හැකි. අපි බලමු කඩන්න අමාරු බ්ලොක් එකක්. මෙන්න මේක තමයි රෙඩ් පැනල්. ඕනේ ඉක්මනට කඩත හැකි. වා ග්‍රාස් එක කඩන්න යනවා. අපි දැන් මේක අයින් පොඩ්ඩක් වෙලා පොඩි අඩු එකක් තියෙනවා. අද ඉතින් අපි කරන්න යන්නේ අපේ මැප් එකේ මේ ඉන්නවා මම. ඉන්න දෙන්නේ වක්මී මලක්. මේක හරියම දුර්ලභ මලක්. මෙන්න මෙතන ඉඳන් මෙතන බිල්ඩින් එක හදන්න හැ. මෙන්න මෙතනට ගිහිල්ලා මට ඕන බිල්ඩින් එක මං කලින්ම හොයාගත්තා. ඉතින් අද අපි හදන්නේ මෙන්න මේ AB කියන එක. මෙතන අපි හදමු. හරි. මෙතන පොළව සමතලා වෙනවා යාළුවනේ. මේ සුදු පාටට පේන්ට් එකේ තමයි අපේ බිල්ඩින් එක හැදෙන්නේ. මෙතන ඉඳන් උස්සට හදන මේක ගෙයක්. බ්ලොක්ස් 7000 තියෙන ගෙයක්. ලොකු ගෙයක් මේක. ඉතින් අපි එහෙනම් වැඩි කතා කරන්නේ නැතුව අපි ගේ හදමු. One eternity later. 2000 years later. 3:28 a.m. හා යාළුවනේ. ඉතින් මම මේ බිල්ඩින් එක තාම හදලා ඉවර නැහැ. මම මේක ඕන පොඩි දෙයක් කියලා දෙනවා. අපි දැන් ඊළඟට අපි තියන්න ඕන බ්ලොක් එක. අපි දැන් මෙහෙම දැන් මම මේක තැනක දැන් මෙන්න මේ බ්ලොක් එක කියමු. මේක එබුවාම අපේ යට තියෙන බාර් එකේ අපි ඒ වෙලාවේ බ්ලොක් එකට දාපු බ්ලොක් එක පෙන්නනවා. කියන්නේ අපි දැන් ඒ වෙලාවේ ඔබපු බ්ලොක් එක අපිට පෙන්නනවා. දැන් මෙහෙම යනකොට අපිට මේ බ්ලොක් එක දැන් මෙතන අපි දාන බ්ලොක් එක මොකක්ද? දැන් මෙතන අපි දාන්නේ බ්ලැක් ක්ලේ නා
බ්ලැක් ක්ලේ කියලා අපේ බ්ලොක් එක පෙන්වනවා. ඒ වගේ දැන් අපි මෙතන බ්ලොක් එකක් අපි දැම්මොත් එතන අපි දාන බ්ලොක් එක වයිට් ක්ලේ කියලා පෙන්වනවා. එහෙම අපි දාන බ්ලොක් එක පෙන්වනවා. හරි ඉතින් අපි ආයෙත් යමු වීඩියෝ එකට. අපේ ලෙවල් එක 5ට අප්ඩේට් වුණා. කම්ප්ලීට් වුණා. අපිට ගෝල් 250ක් හම්බ වෙනවා. තව අපිට බිල්ඩින් වගේකුත් තමයි මාකට් එකක්, modern hut එකක්, stone hut, small house. බිල්ඩින් 6ක් අන්ලොක් කළා. අපි මේ වෙනුම් මොකක් හරි හදන්න පුළුවන් ගන්න. අපි බලමු නේ වෙලාව තිබ්බොත් අපි ඒකම මොකක් හරි හදමු. හැබැයි ඉතින් එහෙම බැරි වෙයි යාළුවනේ. අපේ බිල්ඩින් එක හරියට අපි අපේ බේස් එකේ අපේ හදලා ඉවරයි ගෙදර. දැන් අපිට තියෙනවා වැඩක් කරන්න. අපේ ගේ හදලා ඉවරනාට අපිට ගෙදරට ඇතුල් වෙන්න තියෙනවා. මෙතනින් ඇතුල් වෙන්න තියෙනවා. මේක ඇතුලේ තියෙන හැබැයි හිස් යාළුවනේ මේක පුරවන්න ගියොත් මට මට තව අවුරුද්දක් විතර මේකෙම ඉන්න වෙයි. හරි ඉතින් අපි ඒක ගැන කතා කරනකොට යන් අපි ඊළඟ වැඩේට. A few moments later. හරි ඉතින් අපිට අපේ settings වෙනස් කරන්නත් පුළුවන් ඒවත් තියෙනවා. ඉතින් අපි ඒව ගැන ඉදිරියේදී කතා කරමු. ඉතින් අදට අපි හදපු වීඩියෝ එක හොඳයි නම් පහලින් කමෙන්ට් කරගෙන යන්න. අපි හදපු අලුත්ම අපේ බිල්ඩින් එක හොඳයි නම් කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් යාළුවනේ සුබ දවසක් වේවා. අදට අපි ගිහින් එන්නම්.